ටෙක් ෆුඩ් වලින් අපි ආහාර විද්‍යාව සහ තාක්ෂණයේ වැදගත් දේවල් පිළිබඳව කතා කරනවා. මම සංජීව සේනාධීර ටෙක් ෆුඩ් ළඟා කාර්මික ආහාර තාක්ෂණ ආයතනයේ. ඔයාලා දැකලා ඇති මෙන්න මේ ෆ්‍රෙෂ් මිල්ක් ඇසුරු කරලා තියෙන පැක් එක. ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි මේක කොහොමද කල් තියාගන්නේ? මේකට මොනවා හරි කල් තබා ගැනීමෙන් ද්‍රව්‍ය භාවිතා කරලා තියෙනවද? මෙන්න මේක ගැටලුව. ඒකට හේතුව තමයි මේ අසුරුම මේ විදිහට පැක් කරලා තියෙන ෆ්‍රෙෂ් මිල්ක් එක අපිට අවුරුද්දක් වගේ වැඩි කාලයක් කල් තියාගන්න පුළුවන්. අනිත් එක මේක ගබඩා කරලා තියන්න වෙනම ස්පෙસિෆික් ස්ටෝරේජ් කන්ඩිෂන් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේක සාමාන්‍යයෙන් පරිසර තත්ත්වයේ අපිට තියලා තියන්න පුළුවන්. ඒත් මේක නරක වෙන්නේ නැහැ. කොහොමද එතකොට මේක කල් තියාගන්නේ? මේකට මොනවා හරි කල් තබා ගැනීමේ ද්‍රව්‍යයක් භාවිතා කරලා තියෙනවද? ඇත්ත වශයෙන්ම මේක මේ විදිහට වැඩි කාලයක් කල් තබා ගැනීමට හැකි වෙලා තියෙන්නේ මේකේ තියෙන මෙන්න මේ විශේෂිත ඇසුරුම නිසා. මේකට අපි කියනවා aseptic packaging එකක් කියලා. මේක ඇසුරුම් කරලා තියෙන්නේ විශේෂිත packaging material එකකින්. මේක ගැන සම්පූර්ණ ගැන දීර්ඝ වශයෙන් කරපු වීඩියෝ එකක් මම අවුරුදු 5-6කට කලින් වගේ ටෙක් ෆුඩ් YouTube channel එක හරහා කරලා තියෙනවා. සරලවම කිව්වොත් මේ product එකට අපි වෙනම treatment එකක් කරනවා. මේකට අපි කියනවා UHT කියලා. ඒ කියන්නේ ultra high temperature කියන treatment එක කරනවා. ඒ වගේම packaging material එකට වෙනම ට්‍රීට්මන්ට් එකක් කරනවා. UV ට්‍රීට්මන්ට් එකක් වගේ ට්‍රීට්මන්ට් එකක් වෙනම කරනවා. ඊට පස්සේ මේ විශේෂිත පැකේජින් මැටීරියල් එකෙන් හදපු පැකේජින් එකට ප්‍රොඩක්ට් එක ෆිල් වෙන්නේ, ඒ කියන්නේ අර ට්‍රීට්මන්ට් එක කරලා තියෙන ප්‍රොඩක්ට් එක ෆිල් වෙන්නේ aseptic condition එකක් තුල. ඒ කියන්නේ මේ ෆිල් වෙන environment එකේ සුද්ධ ජීවීන්ගෙන් තොර පරිසර තත්ත්වයක් තමයි තියෙන්නේ. මේ විදිහට ට්‍රීට්මන්ට් කරලා තියෙන ප්‍රොඩක්ට් එක සහ පැකේජින් මැටීරියල් එක aseptic condition එක තුලදීම සීල් වෙලා එළියට ආවට පස්සේ මේක අපිට විශේෂිත storage condition එකක් නැතුව කල් තියා ගන්න පුළුවන්. ඒකට හේතුව තමයි මේ packaging material එක මගින් product එක සාමාන්‍ය පරිසරයට නිරාවරණය වෙන්නේ නැති විදිහට හොඳ protection එකක් ලබා දෙනවා. මේ packaging material එක layer combination එකක් තියෙන්නේ. ඒ කියන්නේ මේකේ අර හොඳ protection එකක් ලබා දෙන්න aluminium layer එකක් තියෙනවා. ඒ වගේම LDP, low density polyethylene, ඒ වගේම polyethylene terephthalate මෙන්න මේ වගේ layers කීපයක්ම මේකේ combine වෙලා තමයි තියෙන්නේ. ඊට අමතරව මේක strength එක තියාගන්න, ඒ කියන්නේ මේක හොඳ strength විදිහට තියාගන්න paper material එකත් include කරලා තියෙනවා. මෙන්න මේ හේතුව නිසා මේ product එක open කරනකම් මේක අපිට වැඩි කාලයක් කල් තබා ගැනීමේ හැකියාව තියෙනවා. මේ product එක open කරාට පස්සේ ආයෙ මේක වැඩි කාලයක් කල් තබා ගැනීමේ හැකියාවක් නැහැ. ඒකට හේතුව තමයි මේ product එක open කරපු ගමන් මේක සාමාන්‍ය පරිසරයට නිරාවරණය වෙනවා. එතකොට මේක දින 4ක් වගේ කාලයක් ඇතුළත පරිභෝජනය කරන්න ඕනි. ඒ විතරක් නෙමෙයි. මේක ඒ වගේ දින 4ක් තියාගෙන පරිභෝජනය කරනවා නම් මේක රිෆ්‍රිජරේටර්, ඒ කියන්නේ මේක ශීතකරණයේ තියලා තමයි පරිභෝජනය කරන්න වෙන්නේ. මොකද මේක ඕපන් කරාට පස්සේ අර පැකේජින් එක මගින් හදලා තියෙන aseptic condition එක නැති වෙනවා. ඉතින් මේක